ඔයාලත් උදේට ජිම් එකට යනකොට කෑම කන්න නැතුව ගිහිල්ලා වර්කවුට් කරනවද? මොකුත් කන්නේ නැහැ ගිහිල්ලා ට්‍රේනින් කරනවද? එහෙම කරනවා කියලා ගොඩක් කට්ටියට තියෙන මේ ගැටලුව තමයි උදේට මොනවද ජිම් එකට ගිහිල්ලා කාලා ගිහිල්ලා වර්කවුට් කරන්න කියලා. ඇත්තටම කන්න නැතුව ගිහිල්ලා කවුරුත් වර්කවුට් කරන්න යන්න එපා. එතකොට ඕගොල්ලොන්ගේ පර්ෆෝමන්ස් එකම හරියට කරගන්න බැරි වෙනවා. ඒ හින්දා අඩුම ඕගොල්ලොන්ට පුළුවන් විදියට අඩුම ප්‍රෝටීන් ග්‍රෑම් 25ක්, කාබ්ස් ග්‍රෑම් 25ක් කියන මීල් එකක් උදේට අරගෙන ගිහිල්ලා වර්කවුට් කරන්න. අඩුම එහෙමත්ම බැරි කෙනෙක් ඉන්නවා නම් අඩුම කෙසෙල් ගෙඩියක් හරි වර්කවුට් එකට කලින් ගන්න. අනිවාර්යෙන්ම ඕගොල්ලෝ වර්කවුට් එක කරනකොට ඕගොල්ලොන්ගේ ප්‍රී වර්කවුට් එක පෝස්ට් වර්කවුට් මීල් එකේදී ඕගොල්ලොන්ගේ කාබ් එක හරියට තියාගන්න. මොකද ඒක හරි ඉම්පෝටන්ට්. ඊට පස්සේ ඔයාගේ දවසේ අනිත් තියෙන වගේ ඔයාගේ ඒක ඇඩ්ජස්ට් කරගත්තට හොඳයි. ඒක එහෙම කරගන්න පුළුවන්. එහෙම නැතුව අර උදේ නැගිට ගමන්ම හිස් බඩ පිටින්ම ගිහිල්ලා වර්කවුට් කරන්න යන්න එපා. එතකොට ඕගොල්ලොන්ට හරියට පර්ෆෝම් කරන්න බෑ. ඕගොල්ලොන්ගේ මසල් ලොස් ටක් හරි ඒවා වෙන්න පුළුවන්. මොකද ඇඟේ තියෙන ග්ලයිකෝජන් එක ඕගොල්ලොන්ගේ උදේට ඔල්රෙඩි ෆිනිෂ් වෙලා තියෙන. ඒ හින්දා මේ එහෙම නැතුව ඔයගොල්ලොන්ගේ එනර්ජි එක ෆුල් කරන් යන්න වර්කවුට් එකට කලින්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ප්‍රී වර්කවුට් එකයි පෝස්ට් වර්කවුට් එකයි මීල් දෙක ගැන හරියටම සැලකිලිමත්වත් වෙන්න. අනික ඒගොල්ලෝ ඔයා මොන කටින් හෝ බල්කින් මොන පේස් එකක හිටියත් මෙන්න මේ පොඩි පොයින්ට් ටික ගැන හරි විදියට දැනවත් වෙන්න. එහෙනම් අපි ෆලෝ පාරක් දාගෙන යන්න තවත් ටිප්ස් දැනගන්න.